අපිට මේ හොඳ සවිසක්තියට බඩු ටික හදලා දෙනවා නේද මුදලාලි? සිමෙන්තියෙන් හදුවාගේ හදලා දෙන්න. ඊගෙන බය වෙන්න එපා. අස්ස කරන්න මෙන්න මෙතන. නෑ මෙතන. වැඩි මේසෙට අතබර කරන්න එපා. මේස පැක් දෙනවා. වාස්ට කියලා එනයක් ගහගන්න වෙලාවක් නෑනේ. පිට වැඩ. මෙවුවා නම් මේ කොයි වෙලාවෙ හදාගන්න බැරිද? හැබැයි පිට වැඩ. ඒව තමයි අපේ අංක 1. දැන් උනත් වාස්ට වැඩ. ඔලු උස්ස ගන්න වෙලාවක් නෑ. මැස්සෝ මොනනේ මැස්සෝ මදුරු මුදලාලි කැත වැඩ කරන්න එපා. තමසේට හනිමුන් එකට මට ඇඳක් හදලා දුන්නේ. ඔව්. එදා රෑ මේ කඩන් වැටුණානේ. ඔක්කොමගේ මේ කොන්දත් ඉවරයි. මාර බුදියාමක් නේ මල්ලි බුදියලා තියෙන්නේ. බුදිය ගන්න. බුදියලා නම් කමක් නැහැ. නිකන් ඉඳ ගන්න ගිහිල්ලා කඩන් වැටුණා. අන්න එකනේ කියන්නේ. බුදිය ගන්න තියෙන ඇඳේ ඇයි මල්ලි ඉඳ ගන්න කිව්වේ? දැන් ඉඳ ගන්න තියෙන පුටුවේ බුදිය ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අපි අවශ්‍යතාවය තමයි සැපෙමු දෙන්නේ. අපි වක්කීමක් ඇතුව වැඩ කරන්නේ. ලොකු මැනේජ්මන්ට් එකක් එක්ක යන කම්පැනියක් මේක. මේක ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේක ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, මේක ක්වොලිටි චෙකර්ස්ලා ඉන්නවා, බාසවෙල්ලා ඉන්නවා, බාසවෙල්ලා ගෝලයා ඉන්නවා, මං ඉන්න ඕන විදියට කැටයන් පවා ගහන්නේ AI ප්‍රොම්ප්ට් ගහලා. එහෙව් කීර්ති නාමයක් තියෙන මේ කම්පැනි නම කැත වෙන විදිහ වැඩ කරන්න එපා මල්ලි. කොටිම කිව්වොත් බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගන්න යන්න එපා මල්ලි. හන්දි අපි ඒ ඊළඟ ප්‍රොජෙක්ට් එකක් හදුවා අවුරුදු 25කට ගරන් කරලා තාම තිබ්බ විදිහමයි. එනයක්වත් ගලිලා නැහැ. ඒක තමයි අපේ ක්වොලිටි. මාරුනේ. කහපාට පොත. ඔෆිසේ පුටු යුගලේ සහ මේසේ 2000 මාර්තු 3. ඒ කියන්නේ දැන් හදලා අවුරුදු 26ක්. හරිනේ මහත්තයෝ. අපි අවුරුදු 25කට විතරයිනේ ගැරන් කරන්නේ. ඒකයි මෙම කඩයන වෙන්නේ.